ඒකට පස්සේ මම ගෙනල්ලා තියෙන්නේ ස්ටඩි බ්ලොග් එකක්. ඉතින් දැන් ඒ ලෙවල් ඉවරයිනේ. ඉතින් ඔයාලට ඒ ස්ටඩි බ්ලොග්ස් නම් මට ආයෙ ගේන්න වෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ මම මගේ ඩිප්ලෝමා එකේ අසයින්මන්ට් එකක් කරපු විදිය. ඇත්තටම මේක තමයි මගේ පළවෙනි අසයින්මන්ට් එක කරන. අද පළවෙනිදා අපිට ඊයේ තිබුණා අසයින්මන්ට් එකේ MCQ එක්සෑම් එක. ඉතින් රිටන් පේපර් එක තමයි අපිට අසයින්මන්ට් එකක් විදියට තියෙන්නේ. ඔක්කොටම කලින් රෙකෝඩින් ටික බලන්න ඕනේ. මට ලෙක්චර්ස් කීපයක් තියෙනවා බලන්න බැරි වෙච්චි. මම සම්පූර්ණයෙන්ම ඩිප්ලෝමා එක කරන්නේ ඔන්ලයින්. ඉතින් අපිට තිබ්බ පළවෙනි එක්සෑම් එකේ හින්දා එක්සෑම් එක කොහොමද කරන්න ඕනේ කියලා විස්තර කියන්න අපිට තිබ්බා හඳුන්වා දීමේ දේශනයක්. ඉතින් ඔක්කොටම කලින් ඒකත් බලන්න ඕනේ. ඒක බලලා ඊට පස්සේ තමයි ලෙක්චර්ස් ටික බලන්න වෙන්නේ. සාමාන්‍යයෙන් ඩිප්ලෝමා එකේ ලෙක්චර්ස් බලන්න අමාරු නැහැ. මොකද සයන්ස් කරන ළමයි දන්නවනේ. පැය 6ක් 7ක් සාමාන්‍ය රෙකෝඩින් තියෙනවනේ අපිට බලන්න මේ ක්ලාස් වල. ඉතින් ඒ වුණාට ඩිප්ලෝමා එකේ අපිට ලෙක්චර් එකක් තියෙන පැය 2යි. ඉතින් අර විදිහට පුරුදු වෙලා පැය 2ක් වුණාම අපිට බලන්න ලේසි. ඉතින් මේ දවස්වල රස්නේනේ. ඉතින් කුල් ඩ්‍රින්ක් එකකුත් හදාගෙන මෙන්න මේකත් කාලා අපි ඊට පස්සේ බලමු මොකක්ද ඊළඟට කරන්න තියෙන්නේ කියලා. කොහොමත් අද වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. ලෙක්චර්ස් ටික බලන්න තමයි තියෙන්නේ. මොකද නෝට් එක හදන්නත් එපයි. දැන් නම් හවස 6ට විතර ඇති. ජනේලෙත් වහලා තව ලෙක්චර්ස් දෙකක් විතර තියෙනවා බලන්න. ඒ දෙකත් ඉතින් බලලා ඉවර කරමු. ඩිප්ලෝමා එකේ අපිට සෙමෙස්ටර් එකකට එක එක ගුරුවරු තමයි උගන්වන්නේ. එතකොට අපිට මේ සෙමෙස්ටර් එකේ උගන්වන ගුරුවරයා නෙමෙයි ඊළඟ සෙමෙස්ටර් එකේ උගන්වන්නේ. මොකද විෂයන් ඕනේ උගන්වන්නේ. ඉස්කෝලේ වගේ නෙමෙයි. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් සහ ඩිප්ලෝමා කරන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් කියලා තමයි මම ඔයාලට දැනගන්න කිව්වේ. ඉතින් අද පොය දවස. අද නම් අපේ අම්මන ගෙදර. ඒ හින්දා ඉතින් වෙනද වගේ නෙමෙයි අද දවස හොඳයි. අද තියෙනවා අසයින්මන්ට් එක කරන්න. මොකද මම ඊයේ රෙකෝඩින් ටික බලලා ඉවර කරානේ. ඉතින් මේ අසයින්මන්ට් එක අද කරලා අපිට හෙට ඒ කියන්නේ 3 වෙනිදා උදේ 9ට කලින් සබ්මිට් කරන්න ඕනේ. මේ අසයින්මන්ට් එකේ අපිට ප්‍රශ්න 10ක් තියෙනවා. ඒ 10ට තමයි අපි විස්තර කරලා උත්තර ලියන්න ඕනේ. ඔයාලා දන්නවද 3N Ghost කියලා channel එකක් තියෙනවා. ඒකේ රූපයක් නැහැ. කතාව විතරයි යන්නේ. ඉතින් ඔන්න ඒකත් අහගෙන මම උදේ කෑමක් කන්න හදන්නේ. ඉතින් පොඩි වටයක් දාලා හවස් වෙනකම් ඉතින් මම අසයින්මන්ට් එකේ වැඩ ටික කරපු එක තමයි කරේ. දැන් අසයින්මන්ට් එක ඉවරයි. ඔයාලට මං ආපහු වුණ වීඩියෝස් ගත්තේ නෑ. ඉවර කරාට පස්සේ තමයි මේ වීඩියෝ ක්ලිප් එක ගන්න. ඔයාලට කියන්න බෑ කියන්නේ මොකක්ද මම කරන ඩිප්ලෝමා එක කියලා. ඉතින් සම්පූර්ණයෙන්ම මට හරියට මතක නෑ. හැබැයි ආයි ඩිප්ලෝමා එක තමයි කරන්නේ. හරියට මම නම් ඔයාලට ඊළඟ දවසේ කියන්නම්. ඉතින් අපේ අම්මා ගියා පොඩි ගමනක්. ඒ එනකොට මෙන්න මේ රස කෑම එක අරන් ආවා. අපේ ගෙදර කට්ටිය නම් කැමතිම කෑමක් තමයි ඔය. ඉතින් බලන්න මේ රටකජුක දිහා බලන් ඉන්නේ කවුද කියලා. දිනකම් බලන් ඉන්නවා. සාමාන්‍ය වෙන්දට මේ රටකජු කන්නේ නැහැ. දීලා බලපුවාම ඉතින් බැරි නම් කනවා. ඉතින් එයාටත් දීලා ආයි අම්මයිත් කෑවා ඉතින්. ඊළඟට යන්න තියෙනවා අම්මටයි මටයි පොඩි ගමනක්. අපි අද යන්නේ මේ කර්ටන්ස් තියෙන්නේ දාන කර්ටන් වල බඩු ටිකක් ගන්න. ඉතින් සල්ලි අරගෙන ටීම් එකෙන් අපි දැන් මේ යන්නේ ඒ බඩු තියෙන තැනකට. මෙතනින් අපි බඩු ටිකක් අරගෙන ඉතින් ගෙදර ආවා. අද පොය දවසනේ. ඉතින් අපි පන්සල් ආවා. ඔයාලා දකින්නද මම කලින් මල් ටිකක් කඩා ගත්තා. ඒත් එක්ක මම ඔයාලට පොඩි කතාවක් කියන්නද. ඉස්සර අපේ දිහා මල් ගහක් තිබ්බේ නැහැ. ඔය මේ මල් කඩන්න පුළුවන්. ඉතින් මං හරියට දුක් වුණා ඉතින් අපේ දිහා හිතරේ මල් නැත්තේ කියලා. ඒ දවස්වල මීට අවුරුදු 4කට විතර කලින් මං ඉතින් ඔය වතුදු ගහ පැල කරා. දැන් ඉතින් ඉස්සර මල් 3ක්වත් අපේ ගෙදර තිබුණ නැහැ. ඒ වුණාට දැන් මල් වටි දෙකක් විතර එකපාර කරන්න පුළුවන් තරමට මේ ගහේ මල් හැදෙනවා. ඉතින් හැමදාම මම ඔයාලට මේ YouTube වීඩියෝස් වල ඔය මල් ගහ පෙන්නන්නේ ඒකයි. මොකද ඒකේ මල් දකින්නකොට මට හරි සතුටුයි. මොකද ඉතින් මම පැල කරපු ගහකනේ මල් ලැබිලා තියෙන්නේ. ඉතින් අපි එහෙම පන්සල් ගිහිල්ලා මේ යන්නේ සුපර් මාකට් එකට ගිහිල්ලා එන්න. මොකද අද මං ගන්නේ අපේ ගෙදර කඩේට අයිස්ක්‍රීම් ගන්නයි හදන්නේ. මම දැන් මේ සෑහෙන කාලෙක ඉඳන් ඉමරිච් එකේ ෆ්ලේවර් එකක් හොයනවා. ඔතන ගියත් ඒ ෆ්ලේවර් එක මට හම්බුන්නේ නැහැ. මේ ඉතින් අදත් ඉතින් තියෙන වෙන එකක් අරගෙන ආවා. ඒ වුණාට මේ ඉමරිච් එකේ වුණා මට සෙට් වෙන්නෙම නැහැ කි රස නම්.
කොහොමත් මේ ලාස්ට් ටයිම් තමයි දැන් කීප පාරක් මම අරගෙන බැලුවා එකක් හරියයි කියලා. හරියන්නේම නැහැ. මේ ඉතින් මේ අන්තිම පාර ගන්න. සමහරට ඉතින් ඔයාලට හරියන්න පුළුවන්. ඒ වුණාට ඒක මට නම් එච්චර සෙට් වෙන්නේ නැහැ. ඉතින් අපි කෝඩක් ගෙදරවිලත් කාලා බැලුවා ඉතින්. අපේ ගෙදර කට්ටිය කැමති උනේත් නැහැ ඉතින්. මේක කාලා මට තියෙනවද කප් කේක් කෝඩ් එකක් හදන්න. අද පින්ක් කලර් තමයි තීම් එක. අපි යමු හෙඩික ඩෙකොරේට් කරන්න. ඔයාලා අයිසිං වලින් ඩෙකොරේට් කරනකොට කොළ දාන්නත් එනම නොසල් එකක් තියෙනවනේ. සාමාන්‍යයෙන් මමත් මුලින් හිතුවේ නොසල් එකක් නැතුව දාන්න බෑ කියලා. එනකොට මම දවසක් රීල් එකක් දැක්කා මේ සාමාන්‍යයෙන් අපිට පයිපින් බෑග් එක මේ විදිහට කපලා මේ කොළ දාන්න පුළුවන්. මම නිකම්ම try කරලා බැලුවා. ඉතින් මේ ඇත්තට ඒ කතාව හරි මේ ලස්සනට එනවා කොළ ටික. ඉතින් නොසල් එකක් ඕනේ නැහැ. ඔයා try කරලා බලන්න. ඉතින් මේ තියෙන්නේ අපේ අම්මගේ බර්ත්ඩේ එකට අම්මලාගේ කම්පැනි එකකින් හම්බෙච්ච gift එක. සාමාන්‍යයෙන් හැම පාරකම බර්ත්ඩේස් වලට අම්මලාට මේ විදිහට gift එකක් හම්බෙනවා. ඉතින් මේ gift එක දෙන්නේ පාටි එකක් තියලා. එතකොට ඉතින් ඔය දෙන ස්වීට් මොන හරි අම්මා කන්නේ නැහැ. ඉතින් මටයි නංගිටයි හැමදාම ඉදරට අරන් එනවා. ඉතින් මම ඔයාලට ඒකෙත් වීඩියෝ එකක් ගත්තා. අද ඩිනර් එකට මම පොඩි කෑමක් හදන්න හිතන් ඉන්නවා. මේකේ රෙසිපි එක මම ගොඩක් කාලයක් තිස්සේ සේව් කරන් තියන් හිටියා. මේ ඒ වුණාට හදන්න අවස්ථාවක් උන්නේ නැහැ. ඉතින් අද ඒක try කරලා බලන්නයි මේ හදන්නේ. කවුරුහරි දැන් ඇහුවොත් මේක කොහොමද රස කියලා අවුලක් නැහැ. හැබැයි ෆස්ට් ඇන්ඩ් ලාස්ට් ටයිම් ආයෙ පාරක් හදන්නේ නැහැ. මොකද එච්චරටම රස සෙට් වෙන්නේ නැහැ. හිතුව තරම් හොඳට ආවේ නැහැ. මේකේ මේ හැඩේ පොඩ්ඩක් අවුල් එකට තියෙන්නේ මේ පාන් එක කොටුවටම නැති හින්දා. ඉතින් මේ අහුජේ පාන් එකක් තමයි මම අරගෙන ආවේ. ඉතින් අද වීඩියෝ එක මෙච්චරයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න. බයි.